මීඩියා පේපර් එකේ MCQ පේපර් එක කියලා කියන්නේ ඉතාමත්ම වැදගත් පේපර් එකක්. ඒකට හේතුව තමයි MCQ පේපර් එකේ MCQ 50න් 50ටම නිවැරදි පිළිතුරු දුන්නොත් ඔයාට ලකුණු 50ම හම්බ වෙනවා. මොකද MCQ පේපර් එකේ ලකුණු බෙදෙන්නේ නැතුව සම්පූර්ණයෙන්ම මුළු ලකුණු ප්‍රමාණයට එකතු වෙන නිසා. ඒ නිසා ඔයා MCQ පේපර් එකට අවම 35ක් ගත්තොත් MCQ පේපර් එකකින් විතරක්ම S එකකට යන්න පුළුවන්කම තියෙනවා. ඔයා MCQ පේපර් එකට 50න් 50ම ගත්තොත් MCQ පේපර් එකකින් විතරක්ම C එකකට යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම MCQ පේපර් එකට ලකුණු 50න් 50ම ගත්තොත් ඔයාට A සාමාර්ථයකට යන්න අවම වශයෙන් ව්‍යුහගත රචනා පේපර් එකට ගන්න ඕන වෙන්නේ ලකුණු 50න් 25ක් විතරයි. ඔයාට B සාමාර්ථයකට යන්න අවම වශයෙන් ව්‍යුහගත රචනා පේපර් එකට ගන්න ඕන වෙන්නේ ලකුණු 50න් 15ක් විතරයි. දැන් ඔයාට තේරෙනවා ඇති MCQ පේපර් එක කියලා කියන්නේ මොනතරම් වැදගත් පේපර් එකක්ද කියලා. MCQ පේපර් එකට 50න් 50ම ගන්න එක ලේසි වැඩක් නෙවෙයි. MCQ පේපර් එකේ උඩින් දීලා තියෙනවා නිවැරදි හෝ ඉතාමත් ගැළපෙන හෝ පිළිතුර තෝරන්න කියලා. ඉතින් ඒකට හොඳ සිද්ධාන්තමය දැනුමක් වගේම තාර්කිකව සිතීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ගොඩක් ළමයි MCQ පේපර් එකෙන් ගන්න පුළුවන් මේ ලොකු chance එක මිස් කරගන්නේ මේ දේවල් ගැන හිතන්නේ නැති නිසා. MCQ පේපර් එකට ලකුණු 50න් 50ම ගන්න පුළුවන් සුපිරි වැඩපිළිවෙලක් අපි සූදානම් කරලා තියෙනවා. 12-13 සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය කරපු MCQ 50 ගානේ තියෙන MCQ පේපර් 10ක්, ඒ කියන්නේ සම්පූර්ණ MCQ 500ක්. ඒ හැම MCQ පේපර් එකකටම මාකින් ෂීම් 10ක්. ඒ හැම පේපර් එකක්ම සිද්ධාන්ත එක්ක සරලව පැහැදිලිව තාර්කිකව සාකච්ඡා කරන වීඩියෝ 10ක් පැකේජ් එකක් විදිහට අපි ඔයාලට දෙනවා. ඔයාලට අද ඉඳලා ඒ පැකේජ් එක මිලදී ගන්න පුළුවන්. ඔයාලට පේපර් ටික දෙන්නේ PDF විදිහට, මාකින් ෂීම් ටික දෙන්නේ PDF විදිහට, වීඩියෝ ටික දෙන්නේ ඔයාගේ Gmail එකෙන් විතරක් YouTube එකට ගිහිල්ලා බලන්න පුළුවන් වෙන විදිහට YouTube එකට. ඔයාට මේ වීඩියෝ විභාගය දක්වාම ඕනම වෙලාවක ඕනම වාරයක් බලන්න පුළුවන්. ඔයා මේ MCQ 500 හොඳටම අධ්‍යයනය කරලා ගියොත් ඔයාට අනිවාර්යයෙන්ම MCQ පේපර් එකට ලකුණු 50න් 50ම ගන්න පුළුවන්. ඔයාට මේ පැකේජ් එක ගන්න ඕන නම් මේ නම්බර් එකට MCQ පේපර් කියලා එවලා ගෙවීම් විස්තර ලබා ගන්න පුළුවන්. එහෙනම් අනිවාර්යයෙන්ම ඔයාගේ MCQ පේපර් එකෙන්ම C එකක් ගන්න ගේමක් ගහන්න. Good luck.